හරි ගයිස් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා අපි දාන වීඩියෝස් තේරෙන්නේ නැහැ කියලා කරන්නේ. සමහර කට්ටිය දාලා තිබ්බා ටූල් වැඩ කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේක වැඩ කරන්නේ නැතුව නෙවෙයි වැඩ. ඔයගොල්ලෝ ස්ටෙප් බයි ස්ටෙප් හරියට කරගත්තා නම් වැඩ කරනවා. හරි මුලින්ම ඔයගොල්ලෝට වැඩ කරන්න හේතුව ඔයගොල්ලෝ මුලින්ම නිවැරදි ටර්මක්ස් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරිද? නිවැරදි ටර්මක්ස් එක ඉන්ස්ටෝල් කරගත්තම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම ටර්මක්ස් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ඇක්සස් එක ගන්න ඕනේ. එතකොට තමයි අපි මේක ඉන්ස්ටෝල් කරන පැකේජස් වගේ දේවල් ඔයගොල්ලෝ ෆෝන් එක කරා ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ඉන්ස්ටෝල් වෙන්නේ. එතකොට හරි එතකොට ඒකට අපි පාවිච්චි කරන කමාන්ඩ් එකක් තියෙනවා මම ඉගහලා පෙන්නන්න. termux -setup -storage මේ කමාන්ඩ් එක හරියට එන්ටර් කරාන් පස්සේ ඔයගොල්ලන්ගේ allow permission ඉල්ලයි දැන් මේකදී මම ඕන් කරලා තියෙන නිසා මට මෙහෙම ආවා. අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ මුලින්ම සෙටප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ pkg update ඒ කියන්නේ මුලින්ම පැකේජ් එක අපි අප්ඩේට් කරගන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ ඊළඟට අප්ග්‍රේඩ් කරගන්නත් ඕනේ. මම මේ ඔක්කොම එකට කරගන්න නිසා මම එන්සර් කුඩ දෙකක් දාගෙන මම ඉක්මනට එකට කරගන්න pkg අප්ඩේට් එක pkg අප්ග්‍රේඩ් එක. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දේ ගහලා අනිවාර්යෙන් අප්ඩේට්ස් අප්ග්‍රේඩ් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ පැකේජස් අප්ඩේට්ස් අප්ග්‍රේඩ් වෙයි. හරි මම එතකොට නතර කරනවා. ඔයගොල්ලන්ට මේක ගැන ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලෝ එකට වීඩියෝ කිල්ලන ඒකම පැකේජ් එක අප්ඩේට්ස් අප්ග්‍රේඩ් කරන විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න. හරි දැන් අද පාඩම ඒක නෙවෙයි. අද පාඩම තමයි අපි කොහොමද termux එක රහ ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට සහ APK එකක් විදිහට කොහොමද අපි වෛරස් නිර්මාණය කරන්නේ කියලා. හරි. එතකොට මම මුලින්ම ඔයාලට ටූල් එක පෙන්නන්න. ටූල් එක මේක තමයි ටූල් එක. හරි. ටයි වෛරස් ටූල් එක දෝරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විස්තර පොඩ්ඩක් කියලා බලන්න ඕනේ. මේ විස්තර දාලා තියෙනවා. මම මේක දාන්න මේ ලින්ක් එක මේ ලින්ක් එක මම දාන්න ඔයාලට කමෙන්ට් එකට මේ කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්න. ඒතර ඔයාලට ඒක මේ ටූල් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. මුලින්ම ඔයගොල්ලෝ හම්බුන termux එකගෙන termux එක ස්ටෝරේජ් ගාලා ඊට පස්සේ තමයි මේක ගන්නේ. හරිද? apt අප්ඩේට් එක apt කියවුවත් එක pkg කියවුවත් එක. හරිද? pkg කියන්නේ පැකේජ් කියන එක, apt කියන්නේ up to date කියන එක. හරිද? ඊට පස්සේ apt අප්ඩේට් එක, ඊට පස්සේ apt අප්ග්‍රේඩ් එක, ඊට පස්සේ ඔයගොල්ලෝ pkg install jit එක. ඒතකොට තමයි අපිට GitHub link එක කොහොමද ඕන් කරගන්න ඕන. jit එක install කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කමාන්ඩ් එක සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට කොපි කරලා එන්ටර් කරන්න ඕනේ. මම කරලා වෙනවා කොපි කරන්න කියලා වෙඩි. හරි. ඔන්නෝම එන්ටර් කරා. හරි එන්ටර් කරාම පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට අපේ ටූල් එක ඉන්ස්ටෝල් වෙනවා. හරි. මෙතනදී ළමයි ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ GitHub එකේ තියෙන repository එකට අපි remotely access කරලා තමයි මේ තියෙන program එක install කරන්න termux එකට. හරිද? එතකොට තමයි මේ අපිට receiving එකට එන්නේ. හරිද? receiving කරන්නේ ඒක වගේ පේනද මේ මුලින්ම remote කරලා තියෙනවා. පේන්නේ මුලින්ම remote කරලා කියලා පේනවා ඇති. ඊට පස්සේ receiving එක තියෙනවා. හරිද? කියන remote මුලින්ම connect වුණා. ඊට පස්සේ ඒ connect වෙච්ච කරා receive එක වුණා. හරිද? සරලයි. පොඩ්ඩක් අපි ඉන්ස්ටෝල් කරලා එනදී සාර්ථක අපි ඉන්ස්ටෝල් ටූල් එක. හරි ඊට පස්සේ guys ඔයගොල්ලෝ ls කියලා කමාන්ඩ් එක පාවිච්චි කරනවාදී ls කියලා කමාන්ඩ් එක පාවිච්චි කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ ටයිගර් වෛරස් කියලා ඔයගොල්ලන්ට එකක් තියෙනවා. මේ ටූල් එක. ඉතින් මේක ඇතුළට අපිට නිකන් ටයිගර් වෛරස් කියලා යන්න බෑ. අපි මෙතනදී පාවිච්චි කරනවා cd කියන කමාන්ඩ් එක. හරිද?
CD කියලා දාලා මේ ටයිගර් වෛරස් කියන එක ගන්න. හරිද? ඊළඟ එන්ටර් කරන්න. එන්ටර් කරාන් පස්සේ ඕන ඊළඟට නැවත ls කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න. හරිද? මේකෙදී මෙතන අපලට පේනදී මෙතන ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. හරිද? මම දැන් මේ කරන්නේ මතකයි. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනදී tigervirus.sh කියලා එකක් තියෙනවා. හරි. එතකොට .sh නිසා මෙතන අපි bash කියලා ගන්න. bash කියන කමාන්ඩ් එක පාවිච්චි කරනවා. bash කියලා දාලා tigervirus.sh කියන එක copy කරලා මෙතන මෙහෙම paste කරනවා. හරි. paste කරනවා ගන්න බෑදී ඔන්න welcome to tigervirus කියලා වටනවා. ඊට පස්සේ ඔන්න අපි tool එක ඔන්න run වෙන්න ගන්නවා. හරි. ඔන්න tool එක run වෙනවා. හරිද? tool එක run වුණා පස්සේ අපි මේක කරා දැන් මෙතන තියෙන present continue කියලා. එතකොට enter button එක වන්න ඕනේ. enter button එක කියන්නේ මේ ඉතලක් උඩ තියෙන. මෙන්න මේක enter button එක. හරිද? ඒක වන්න. ඒකේ බොම්බසන වලදී මෙතන කොටස් දෙකකට අපි වැටුණා. එකක් තමයි virus application නිර්මාණය කිරීමේ කොටස සහ අනිත් තමයි virus messages text file එකක් විදිහට නිර්මාණය කිරීමේ කොටස. හරිද? දැන් මෙතනදී මේවා YouTube එකේ ගොඩක් illegal නිසා මම මේකට වීඩියෝ එකක් දාලා තියෙනවා කරන විදිහ. හරිද? මම පොඩ්ඩක් වීඩියෝ එක කපලා වෙන්නන්න මොකද නැත්තම් මේවා දාන්න දෙන්නේ YouTube එකේ. හරිද? මම දැන් ඉහිඳ මුලින්ම ඔයගලන්ට virus application එකක් නිර්මාණය කරන්න කරන් පෙන්නන්න. ඒක පොඩ්ඩක් ඔය short video බලනවා. short video එක description දාලා දෙනවා. short video එක link එක ඒක බලන්න තියෙන කෙනෙක් ඉන්නවා. ඒක බලන්න. එතකොට ඔයගලන්ට තේරෙන්නේ මෙතනින් කොහොමද එහාට ගිහලා වැඩි කරන්න කියලා. හරි guys, ඔන්න මම virus application එක install කරා. install කරපුවා දැන් මගේ Termux එකේ තියෙන්නේ. දැන් මුලින්ම මේක අපේ ෆෝන් එකේ තියෙන internal storage එකට copy කරන්න ඕනේ. එතකොට මෙතන පේනවා new type කියලා CP කියලා තියෙන Termux Pro APK SD card කියලා command එකක් තියෙනවා. ඒක copy කරගන්න. ඒ copy කරලා මෙතන අංක 3 ඔවන්න. 3 ඉක්වපස්සේ ඊට පස්සේ දෙක ඔවන්න. දෙක ඉක්වපස්සේ ඔගොල්ලෝ exit එක. ඊට පස්සේ මෙතන ls කියලා දාලා බලන්න. ඒක දැන් අපිට උල්ලෙන් එළින්නේ. හරිද? ls එක ඔබසේ ඔබට පේනවා ඇති. මෙතන තියෙන Termux Pro APK කියලා. හරිද? දැන් මේක අපි ෆෝන් එකේ SD card internal storage එකට save කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒකට install කරන්න ඕනේ. හරි. මම වෙනම කොහොමද වැඩි කරන්නේ කියලා මෙතන මේ command එක හරියට enter කරන්න. enter කරාම පස්සේ ඔයගොල්ලෝ internal storage එකේ පින්නයි මේක තියෙනවා. හරි. internal storage එක නම් ෆෝන් එකේ files වලට ගිහිල්ලා file වලින් storage එක එළියට යන්න. හරි. ඒක සම්බන්ධ වීඩියෝ එකක් ඕන එකක් කියන්නේ තමයි ඒකට වීඩියෝ එකක් දෙන්න. මොකද වීඩියෝ දික් වෙන නිසා මට එච්චර ලොකුට කරන්න බෑ. මම කෙටි වැඩි කරනවා. හරිද? දැන් ඔයගොල්ලන්ගේ මෙහෙම ගාපස්සේ ඔයගොල්ලන්ගේ Termux එකේ ඔයගොල්ලන්ගේ internal storage එකට මේ software virus application එක install කරනවා. හරිද? ඒක ඔයගොල්ලන්ට තියෙන්නේ Google Play Production වල ටික මේ ඕකේ කරලා ඔයාලට install කරගන්න. හරිද? එතකොට install කරගන්න ඕන. හරිද? ඒකට වීඩියෝ එකක් ඕන නම් කියන ඒකට මම වීඩියෝ එකක් ගේන්න. හරි. දැන් ඔයාලට තේරෙනවද කොහොමද මේ tool එක වැඩි කරන්නේ කියලා? අපි දැන් මෙතන අපි පාවිච්චි කරන පිටකට්ටික tool. හරිද? ඇත්තම කියන්නේ මෙතන පිටකට්ටික tool පාවිච්චි කරන්නේ මොකද? අපේ tools තියෙන අපි හදපුවා ඔයාලට පෙන්නන්න tool. මම වෙන්න අපි හදපු tool. මේ වගේ tool අපි හදලා තියෙනවා. හරි. අපේ GitHub එකට යන්න. හරි. අපේ GitHub එකට මේ තියෙන හරිද? මේක අපේ GitHub එකට. හරිද? ඉතින් මේ වගේ අපි මේ tools නිර්මාණය කරලා තියෙන cyber scanners PKG tool එක cyber scanners වෙනවා. cyber scanners වෙනවා V2 cyber scanners IPinfo cyber scanners RFDNS මේ ඔක්කොම වටිනා tools ගොඩක් GitHub වල නැති tools තමයි අපි හදලා තියෙන්නේ. හරිද? ඔයාලා repositories වලට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදපු tool එක දිගට. හරිද? මේ අපි දැන් නිර්මාණය කරපු tool. හරිද? ඉතින් මේ tool ගැන කියලා දෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් සබ්ලා 100 පන්නන්න try උදව් කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ tools හැම එකම කියලා දෙනවා. ඉතින් මේ tool ගොඩක් GitHub වල නැති tool තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒකට support දෙන්න sub 100 ගන්න. sub 100 ගාවා
Wanta අනිවාර්යෙන් gift එකක් විතර මේ tool දෙනවා වගේම අපේ tools අපි නිර්මාණය කරලා දෙනවා. හරිද? අපි මේ tool දෙනවා හදලා දෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ටර්මක්ස් එක කරන්න බෑ කිව්ව දේවලුත් කරන්න. හරිද? ඇත්තම කතාව. මොකද අපිට PC එකක් ඕන වෙන්නේ නැහැ hacking කරන්න. ඒ වගේම laptop එකක් ඕන වෙන්නේ නැහැ. හරිද? අපිට ඕන නම් phone එකටම පුළුවන් ඕන නම් PC එකක් මොකද මේ remote desktop කරගන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ නැත්නම් ඔය ජෝ මැෂින් එක ස්ටාර්ට් කරලා ඒක කරන්න පුළුවන්. හරිද? ඒක ලොකු ගැඹුරුයි. මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්න. අදට වීඩියෝ එක තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා ඒකත් කියන්න. වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න. එනදී අපි ගිහින් අපි ඊළඟ වීඩියෝ එකේ හමු. නැවත ආයි වීඩියෝ එකක් දාලා ෂෝට් වීඩියෝ එකක් දාලා අපි ඊළඟ ටූල් එකේ දවස් දෙකකට පස්සේ ඒ දවස් දෙකකට පස්සේ ෂෝට් වීඩියෝ එකක් පස්සේ අපි තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. දවස් දෙකකට පස්සේ ඒ ෂෝට් වීඩියෝ සම්පූර්ණ ටික එනදී ඔයගොල්ලෝ ඒ ටිකත් නරඹන්න. එහෙනම් අපි නරඹමු.